ආයිබෝවන් සුබ දවසක් යාළුවනේ. වෙනදා වගේම ඔයගොල්ලෝ ප්‍රමස් කිචන් YouTube channel එකට සාදරයෙන් පිළිගන්න අතර හැමදාම වෙනස්ම දෙයක් කියලා දෙන්න යන මම අද ඔයාලට කියලා දෙන්නේ බතල වලින් රසවත් කැවුම් සදා ගන්න ආකාරය. අපිට ඒ සඳහා අවශ්‍ය වෙනවා බතල ග්‍රෑම් 250ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ වගේම හාල් පිටි අවශ්‍ය වෙනවා කෝප්පයක් පමණ. සීනි ග්‍රෑම් 150ක් පමණ අවශ්‍ය වෙනවා. ලුණු කුඩු ස්වල්පයක් සහ බැදීමට අවශ්‍ය තෙල්. අපි බලමු දැන් කොහොමද මෙය සාදාගන්නේ කියලා. පළමුවෙන්ම මම මේ වගේ බතල ටික හොඳින් පිරිසිදු කරගෙන තියෙනවා. ඒ ටික මම දැන් හොඳින් තම්බා ගන්න ඕනේ. තම්බාගෙන ඊට පස්සේ මේකේ පොතු ටික ඉවත් කර ගන්න ඕනේ. අපි බලමු කොහොමද මේ සාදාගන්නේ කියලා. හොඳයි යාළුවනේ, මම මේ වගේ මේකට වතුර එකතු කරගෙන දැන් මේ බතල ටික තම්බා ගන්නයි යන්නේ. හොඳයි යාළුවනේ, දැන් මම මේ බතල ටික මගේ තැම්බිලා තියෙන්නේ. මේ වගේ බතල ටික තැම්බුණාට පස්සේ අනලි පොක් කරලා මේක වෙන භාජනයකට දාගන්නවා. ඊට පස්සේ ඒකේ පොතු ඉවත් කරගන්න ඕනේ. හොඳයි යාළුවනේ, මේ ආකාරයට මම තම්බගත්ත බතල ටිකේ පොතු ඉවත් කරගන්නවා. පොතු ඉවත් කරගෙන මේක හොඳින් පොඩි කරගන්න ඕනේ. මේ ආකාරයට මම සියල්ලගේ බතල ටිකේ පොතු ඉවත් කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට පොඩි කරගන්න ඕනේ. මේ බතල පොඩි දරුවන්ටත් ගොඩාක් ගුණදායක නිසා මේ වගේ හදලා දුන්නාම කන්න නැති කෙනෙක් වුණත් බතල කන්න කැමතියි. දැන් මම මේ බතල ටික ගලවගෙන ඉවරයි. දැන් මේ ටික හොඳින් පොඩි කරගන්න ඕන. මම මේ බතල ටික හොඳින් පොඩි කරගන්නවා. දැන් හොඳින් පොඩි කරගෙන මේකට සීනි සහ ලුණු එකතු කරගෙන මේ ආකාරයට බතල ටික මම පොඩි කරගත්තා. ඉතින් පොඩි කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා මේ වගේ ලුණු කුඩු ස්වල්පයක්. ඒ වගේම සීනි එකතු කරගන්නවා. මේ බතල වල සීනි රස පැන් රස තියෙන නිසා මම මේකට සීනි වැඩිපුර එකතු කරගන්නේ නැහැ වෙන කැවුම් වලට වගේ. මේක ඊට පස්සේ හොඳින් මේම මිශ්‍ර කරගන්න ඕනේ. මේක මිශ්‍ර කරගෙන බෝල ආකාරයට සදා ගන්න ඕනේ. හොඳින් මිශ්‍ර කරගෙන අපි මේ සීනි ටික දිය වෙනකම් මේ ආකාරයට මිශ්‍ර කරගන්න ඕනේ මේක. හොඳයි යාළුවනේ, මම දැන් මේ යවුන් ටික හදාගන්න මේ වගේ බෝල හදාගත්තා. හොඳට පොඩි කරගෙන සීනි ලුණු ස්වල්පයක් එකතු කරගෙන මේ වගේ බෝල හදාගත්තා. මම ඊට පස්සේ ඒක මෙහෙම අරගෙන මෙහෙම තියලා කොහොම පොඩ්ඩක් තද කරනවා කැවුමක්
ආකාරයට සදා ගැනීමට මෙහෙම තද කරගෙන මේ වගේ කැවුමක් ආකාරයට සාදාගෙන මම මේ පිටි මිශ්‍රණය මේක මෙහෙම දවටනවා. මේ වගේ දවටලා එතකොට දවටන්න ඕනේ. ඊට පස්සේ මම මේක මේ ආකාරයට විනාඩි 10ක් 15ක් පමණ පිපෙන්නට හරිනවා. හොඳයි යාළුවනේ මම ටික දැන් පිපෙන්න තියලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක බෙදගන්නේ කියලා. ඔයාලත් හදලා බලන්න යාළුවනේ හරිම රසවත් මේක. හොඳයි යාළුවනේ දැන් මම මේක විනාඩි 10ක් 15ක් පිපෙන්න මේ ආකාරයට පිපිලා තියෙනවා. දැන් අපි තෙල් එකක් ලිපේ තිබ්බා. ගැඹුරු තෙල් බෙද ගන්න ඕනේ මේක. දැන් මේ තෙල් එක රත් වෙනවා. දැන් මම මේ ආකාරයට බෙද ගන්නවා. හොඳයි යාළුවනේ දැන් මේ ටික දෙන්න පරිස්සමට අනිත් පැත්ත හරව ගන්න ඕනේ. මේ ආකාරයට ගින්දර අඩු ගින්දරේ මේක හදා ගන්න ඕන. මොකද නැත්තම් කර වෙන්න බලනවා. මැද තැම්බුන් නැත්තම් ඒ මැද නම් මේ බතල තම්බලා තියෙන නිසා තැම්බෙන්න අවශ්‍ය නැහැ. උනාට මේක කළු පාටුනොත් කැතයි ලස්සන පාටක් තියෙන්නේ. ඒ හින්දා පරිස්සමට ගින්දර අඩු කරලා වැද ගන්න ඕන. හොඳයි යාළුවනේ මම දැන් මගේ බතල කැවුම් ටික හදලා ඉවරයි. මෙන්න බලන්න. මේ ආකාරයට තමයි දිස් වෙන්නේ. ඔයාලත් හදා ගන්න. ගොඩාක් රසවත්. ලේසියෙන්ම හදා ගන්න පුළුවන් සුළු වේලාවකින්. අවශ්‍ය වෙන්නේ සුළු බඩු ප්‍රමාණයක් මේකට. මෙන්න බලන්න යාළුවනේ. මේක ගොඩාක් රසවත් ආහාර වේලක් මේ ආකාරයට තමයි ඇතුලේ තියෙන්නේ. හොඳට තැම්බිලා තියෙනවා. හොඳ ක්‍රිස්පි ගතියෙන් තියෙනවා මේක. ඔයාලත් මේක හදලා ඔයාලා මේකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. හොඳයි යාළුවනේ තවත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වනතුරු ඔයාලා සියලුම දෙනාට සුබ දවසක්. ස්තුතියි යාළුවනේ.